ඔයගොල්ලෝ ප්‍රායෝගික පරීක්ෂණයකට වාහනය රිවර්ස් කරන විදිය තමයි මම උගන්වන්නේ. පැහැදිලිද? එතකොට අපි ඉස්සෙල්ලාම මේ බෝඩ් දෙක අතර තමයි අපි වාහනේ රිවර්ස් කරන්න ඕනේ. හා ඉස්සෙල්ලා වාහනේ ඉඳගත්තාම මොකද කරන්න ඕනේ අපි? සීට් එක අපිට අවශ්‍ය විදිහට හදා ගන්න ඕනේ. ඒ සීට් එක හදන විදිය දන්නවනේ ඔයගොල්ලෝ මෙතනින් මේ කොක්ක නමලා සීට් එක අවශ්‍ය විදිහට ඔයගොල්ලන්ට ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ඒ අරගෙන බලන්න මේ ක්ලච් එක යටින් කකුල තියලා බලන්න සීට් එක ඇඩ්ජස්ට් වෙන්නේ කොහොමද කියලා තේරෙනවා. ක්ලච් එක යටින් කකුල තියලා බැලුවාම ක්ලච් එක අඩියට පෑගෙන ස්ථානෙට අපේ කකුල දෙක දිනනවා නම් ඒක අපේ සීට් එක ඇඩ්ජස්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන් මේ දෙපැත්තේ කණ්ණාඩි දෙක බලන්න. මේ කණ්ණාඩි දෙක අනිවාර්යෙන් ඉස්සරහා ඉඳලා පසුපස බඳේ කෙරෝල්ට යනකම් දෙක පේන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඔන්න වාහනේ ඉදිරියට ගන්න යන්නේ. මේ සාමාන්‍යයෙන් අපි මේ පුරුදු කරන වාහනේ 62 කාණ්ඩේ වාහන මේක සීට් බෙල්ට් එකක් අවශ්‍යයි. පැහැදිලිද? right. දැන් ඔන්න අපි වාහනේ ඉඳගෙන ඔන්න දැන් ඉදිරියට ගන්න යන්නේ. ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ක්ලච් එක පාගලා අපි පළවෙනි ගියර් එකට දානවා. ඔන්න ගියර් එක අල්ලන්න ඇඟිලි ටික අල්ලෙන් ඇඟිලි ටික මේ විදිහට වහලා පළවෙනි ගියර් එක මේකේ රෝල්ට ගෙනල්ලා ඉදිරියට දැම්මා. ඊට පස්සේ බ්‍රේක් එක පාගලා හෑන්ඩ් බ්‍රේක් එක පාත් කරනවා. ඔන්න දැන් අපි ඉදිරියට ගෙනියන්න යන්නේ. දැන් වාහනේ ඉදිරියට ආයද්දි අර කනුව මේ කණ්ණාඩිය පැති කණ්ණාඩියට පළමුව පේනකන් ඉදිරියට අරගෙන කපන්නේ කරන්නේ නැහැ. බස් එකේ දොර පහු වෙනකන් ඉස්සරහට යනවා. ඒ යනකොට මේ කණ්ණාඩිය තමයි අර කනුව පේන්න ගන්න. අන්න ඒ කනුව පේනකොට කලවන්න ගන්න ඕනේ. ඔන්න මේ ආකාරයෙන් බලාගන්න දැන් මාරගෙන මෙන්න මේ වගේ. කපන්නේ කරන්නේ මොකුත් නැහැ මෙතනට යනකම්. දැන් කනුව පහුනම් පැති කණ්ණාඩිය බැලුවා. දැන් ඔන්න මට පේන්න ගන්නකොට මෙන්න මේ ආකාරයෙන් සුක්කාරම හලව ගන්නවා. පැහැදිලිද? දැන් ඔන්න මම මෙන්න මේ ආකාරයෙන් හලව ගන්නවා කණ්ණාඩිය බලනවා. ඒ කරලා වමට කපාගෙන ඔන්න ඔය විදිහට වාහනේ වමට මල්ලා ගන්නවා ඉස්සරහා පස්ස බඳ කෙලින් වෙනකම්. දැන් බලන්න මෙන්න මෙතන තමයි කෙලින් එන්නේ. ඔන්න වාහනේ කෙලින් කරගන්න සුක්කාරම මේ බලන්න අත් දෙක යන්න ඕනේ මෙන්න මේ යනවා. ඕම මීටර් 5ක් විතර ඉදිරියට යනවා. කනුව පහු වෙලා මීටර් 5ක් විතර ඉදිරියට යන පස්සේ වාහනේ නතර වෙනවා. බ්‍රේක් එක පාගලා වෙනවා. ක්ලච් එක බෑ. ඔන්න දැන් රිවර්ස් කරන්න යද්දි ගියර් එක නියුට්‍රල් එකට ගත්තා. රිවර්ස් ගියර් එක කෙරවලට ගෙනල්ලා ඔන්න මන් දැම්මා. දැන් මේ වම් පැත්තේ කණ්ණාඩිය බලන්න වාහනේ බඳ කෙරවලයි කනුව කෙරවලයි Tamanට හොඳට පැහැදිලිව පේනවා. ඒ ආකාරයෙන් ඔන්න අඩි 10ක් විතර වාහනේ පසුපසට මම අරගෙන. කපන්නේ කරන්නේ නැහැ මේ විදිහට වාහනේ පස්සට එනවා. ආවට පස්සේ ඔන්න මේ අවස්ථාවේදී නම් කනුවල ලං වෙද්දි වමට ටික අත් දෙක මේ ආකාරයෙන් දීලා කපන්න ගන්නවා. විශේෂයෙන්ම මේ කණ්ණාඩිය හොඳට බලන්න කැපෙන ආකාරය. බලලා ඊට පස්සේ දකුණු පැත්තේ කණ්ණාඩිය බලන්න ඕනේ මේ පැත්තේ කෝන් එකෙත් වදිනවා. වාහනේ ඉස්සරහයි පස්සයි බඳ කෙලින් වෙනකොට වමට කපුව වට දෙක මන් දකුණට කපලා කෙලින් කරගෙන මෙන්න මේ ආකාරයෙන් පසුපස යටලා යනවා. පිටිපස්සේ කෝන් එක ළඟට පසුපස රෝද දෙක ගේනකන් අරන් යනවා. right. තව එන්න ඔන්න මෙන්න මෙතෙන්ට ආවම බ්‍රේක් එක පෑගුවා. ක්ලච් එක පෑගුවා. ඊට පස්සේ තමන්ට ප්‍රායෝගික පරීක්ෂණයේදී එක රිවර්ස් එකයි තියෙන්නේ. කෝන් දෙකට කිට්ටුවෙන් තමයි අපි මේ ආකාරයේ වාහනේ ගහන්නේ. ඊට පස්සේ තමන්ගේ ඒ රිවර්ස් එක කරලා ඉවරනට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඉස්සල්ලාම හෑන්ඩ් බ්‍රේක් එක ගත්තා. ඊළඟට ගියර් එක නියුට්‍රල් කරා. සීට් එක පස්සට කරලා ඔයගොල්ලන්ට බලන්න තියෙන්නේ. ඔය ආකාරයෙන් තමයි මෝටර් කෝච් රථය බස් රථයක ප්‍රායෝගික පරීක්ෂණයේදී රිවර්ස් එක කරන්නේ.